එයාබස් ගණුදනුවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඉතින් ලැබෙන තොරතුරුවලට අනුව ඔහු ජනාධිපති දුර සමයේදී මිලියන 600කට වැඩි සංඛ්‍යාවක් වංචා කිරීමට ඊට හේතු බවයි සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ දිනේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු එයාබස් ශ්‍රී ලංකා එයාර්ලයින් අවිධායක අධ්‍යක්ෂ නිලධාරියා අප්‍රචන්දසේන මහතා සඳහන් කරලා තිබෙන්නේ මිලියන 600ක මුදලක් මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් වශයෙන් ලබා දුන්නා කියලා එයාබස් ගනුදෙනුව සිදු කිරීමේදී. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා කියලා තිබෙනවා. ඉතින් බලමු මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගනීද නැද්ද. ඉතින් රටේ ජනතාව බලන් ඉන්නේ මේ වගේ ඉහළ පුටුවලට පයට නීතිය කෙසේ ක්‍රියාත්මක වේද කියලා මාලිමාණ්ඩුව යටතේ. ඉතින් බලන්න ඉස්සරහට මොකද වෙන්නේ මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගය පිළිබඳව කියලා.